සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම කොයින් නිෂි අපේ YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ නිලියන්ට සමානකම් දක්වන ලාංකීය නිලියන් කවුද කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ කොයින් නිෂි YouTube channel එක subscribe කරපු නැති යාළුවෙක් නම් දැන්ම අපිව subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. අපි යමු වීඩියෝ එකට. අනු එමානුවෙල් 1997 වසරේ මාර්තු මාස 28 වෙනි දින උපත ලබන ඇමරිකානු සම්භවයක් ඇති ඉන්දියානු නිලියක් තමයි අනු එමානුවෙල් කියලා කියන්නේ. දෙමළ මලයාලම් තෙලුගු චිත්‍රපටිවල ඇය රංගනයෙන් දායකත්වය දක්වලා තියෙනවා. අනු එමානුවෙල්ගේ රූපයට සමාන ලාංකීය නිලිය වන්නේ රෂිපබා සංදීපනී. 1994 වසරේ දෙසැම්බර් 27 වන දින උපත ලබන රෂිපබා සංදීපනී ටෙලිනාට්‍ය හා සිනමා නිර්මාණවලට රංගනයෙන් දායක වුණු සම්මානලාභී රංගන ශිල්පිනියක් වෙනවා. කාජල් අගර්වාල් 1985 ජුනි 19 වන දින උපත ලබන කාජල් තෙලිඟු, දෙමළ, හින්දි චිත්‍රපටිවලට රංගනයෙන් දායකත්වය දක්වන වැඩිම වටුපක් ලබන ඉන්දිය නිලියක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් කාජල්ගේ රූපයට සමාන ලාංකීය නිලිය වෙන්නේ තරින්දි ප්‍රනාන්දු. 1987 වසරේ ජනවාරි 28 වෙනි දින උපත ලබන තරින්දි ලාංකීය ටෙලිනාට්‍ය වගේම සිනමාවේද දකින්නට ලැබෙන සම්මානලාභී නිලියක් වෙනවා. නේහා ෂෙට්ටි 1995 වසරේ දෙසැම්බර් 5 වෙනි දින උපත ලබන නේහා ෂෙට්ටි තෙලුගු චිත්‍රපටිවලට රංගනයෙන් දායක වන ඉන්දීය නිලියක් වගේම නිරූපිකාවක් වෙනවා. ඉතින් නේහාගේ රූපයට සමාන ලාංකීය නිලිය වන්නේ අවිෂ්කා උමයන්ගේ. සැප්තැම්බර් මාස 3 වෙනි දින උපත ලබන අවිෂ්කා උමයන්ගේ 2018 දෙරණ අවුරුදු කුමරියක් වීමෙන් පස්සේ ලාංකීය කලාලෝකයට ආපු සුන්දර යුවතියක්. අපර්ණා දාස් 1995 දෙසැම්බර් 10 වෙනි දින උපත ලබන අපර්ණා දාස් මලයාලම් දෙමළ චිත්‍රපටිවල ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වන අතර ඇය විශිෂ්ට සම්මාන පවා ලබාගෙන තියෙන දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් අපර්ණාගේ රූපයට සමාන ලාංකීය නිලිය වන්නේ කවිහාරි හපුතන්ත්‍රී. 2000 වසරේ ඔක්තෝබර් මාස 31 වෙනි දින උපත ලබන කවිහාරි දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියකුත් වෙනවා. මෞනි රෝයි 1985 සැප්තැම්බර් 28 වෙනි දින උපත ලබන මෞනි රෝයි හින්දි රූපවාහිනියෙන් සහ හින්දි චිත්‍රපටිවල රංගනයෙන් යෙදෙන ඉහළ ආදායම් ලබන රංගන ශිල්පිනියක් වෙනවා. ඉතින් මේ මෞනි රෝයිගේ රූපයට සමාන ලාංකීය නිලිය වන්නේ නිලූෂි පවන්යා. 1992 දෙසැම්බර් 5 වෙනි දින උපත ලබන නිලූෂි පවන්යා දක්ෂ රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. අනුපමා පරමේශ්වරම් 1996 පෙබරවාරි 18 වෙනි දින උපත ලබන අනුපමා පරමේශ්වරම් තෙලිඟු, මලයාලම්, දෙමළ චිත්‍රපටිවලට රංගනයෙන් දායක වන සම්මානලාභී ඉන්දීය නිලියක් වෙනවා. ඉතින් මේ ඉන්දීය නිලි අනුපමාගේ රූපයට සමාන ලාංකීය නිලිය වන්නේ සුහන්දි උපේත්මා ඔසදී. මේ දිනවල විකාශනය වන ආලේ ටෙලිසිතුවම හරහා ඔබේ ආලින්දයට එන සුහන්දි දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියකුත් වෙනවා. සායි පල්ලවී 1992 මැයි 9 වෙනි දින උපත ලබන සායි පල්ලවී දෙමළ, තෙලිඟු, මලයාලම් චිත්‍රපටිවලට රංගනයෙන් දායක වුණු ඉහළ වැටුපක් ලබන දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් මේ සායි පල්ලවීගේ රූපයට සමාන ලාංකීය නිලිය වන්නේ හිරුෂි වසුන්දරා. 1985 ජනවාරි 29 වෙනි දින උපත ලබන හිරුෂි වසුන්දරා දක්ෂ රංගන ශිල්පිනියක් වගේම මේ වෙද්දී අය වෘත්තීමය නීතිඥවරියක් වෙනවා. කියාරා අඩ්වානී 1991 ජූලි 31 වෙනි දින උපත ලබන ප්‍රධාන වශයෙන් හින්දි චිත්‍රපටිවලට රංගනයෙන් දායක වන ඉහළ වැටුප් ලබන දක්ෂ ඉන්දීය රංගන ශිල්පිනියක් තමයි කියාරා කියලා කියන්නේ. ඉතින් මේ කියාරාගේ රූපයට සමාන ලාංකීය නිලිය වන්නේ සජානා වනිගසූරියයි.
1992 පෙබරවාරි 14 වෙනි දින උපත ලබන සජානා දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වෙනවා. ඉතින් ඇයි මේ වෙද්දී වෘත්තියෙන් වෛද්‍යවරියක්ද වෙනවා. දර්ශනා රාජේන්ද්‍ර ජුනි මාස 17 වෙනි දින උපත ලබන දර්ශනා මලයාලම් චිත්‍රපටිවලට රංගනයෙන් දායක වෙන නිලියක් වගේම පසුබිම් ගායිකාවක්ද වෙනවා. ඉතින් දර්ශනාගේ පෙනුමට සමාන ලාංකීය නිලිය වන්නේ මනෝජා ප්‍රනාන්දු. 1992 ජුනි මාස 12 වෙනි දින උපත ලබන මනෝජා දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වෙනවා. ඉතින් මේ විදිහට සමාන කම් දක්වන නිලියන් අතරින් ඔයා වැඩියෙන්ම කැමති නිලිය කවුද? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙන අය වීඩියෝ එකට ලයික් කරන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.